අයිබෝවන් කියලා අදත් රෝහිත් YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මේ මොනවාද හදන්නේ? ඔන්න රස කැවිල්ලක් තමයි හදන්නේ. තේ වෙලාවට මේක හිතුන ගමන් ඔන්න ඔයාලට හදන්න පුළුවන්. කාර්ය බහුල ඔයාලට නම් මේක හරිම ෂෝක්. ඉතින් ගෙදර තියෙන දේවල් වලින්මයි හදන්නේ. එහෙමනම් තාමත් රෝහිත් YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙනම මේ දිහාවට එන්නකෝ. අපිට මේ සඳහා මුලින්ම අවශ්‍ය වෙන්නේ මොනවද දන්නවද? කැරට් සහ බීට්රූට්. ඉතින් කැරට් අල 4ක් පමණ තමයි අරන් තියෙන්නේ ග්‍රෑම් 200ක් විතර. ඉතින් රතු වල බොහොම පොඩි කෑල්ලක් තමයි අවශ්‍ය වෙන්නේ. හදන්නේ මොකද්ද කියන්නත් බැරි වුණානේ. අපි රස මස්කට් එකක් තමයි හදන්නේ කැරටුයි රතු වලයි දාලා. ඉතින් මේ විදිහට කැරට් ටික අපි හොඳට සුද්ධ කරලා පොඩි කෑලි වලට කපාගෙන බ්ලෙන්ඩර් ජායකට දාගන්නවා. කැරට් වගේම තමයි රතු වල පොඩි කෑල්ලත් මේකටම කපලා දාගන්න. ඊළඟට ඒකට වතුර මිලිලීටර් 300ක් දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. මේක හොඳට පෙනේරකින් ඊළඟට පෙරා ගන්න තමයි ඕන. ඉතින් මේකේ පල්ප් එක අපි ඉවත් කරනවා. වතුර ටික තමයි අපි මේකට යොදාගන්නේ. මස්කට් කිව්වහම ඉතින් විවිධ වර්ණක දාලානේ හදන්නේ. පාන් පිටි හැමක් දානවනේ නේද? ඉතින් අද මේ කිසිම දෙයක් දාන්නේ නැහැ. ස්වභාවික වර්ණයෙන් තමයි අපි ගන්නෙ. ඉතින් ඔයාලා කැමති නම් මේකට කැරට් පමණක්ම දාන්න පුළුවන්. එහෙම නැත්නම් රතු වල විතරක්ම දාලා හදන්නත් පුළුවන්. මම මේ විදිහට පෙනේරකින් පෙරාගත්තට ඔයාලට රෙදි කැබැල්ලකට දාලා මේ පල්ප් එක ඉතාමත් ඉක්මනින් ඉවත් කරගන්නත් පුළුවන්. ඉතින් ඔය විදිහට අපි මේකේ අර වර්ණ පැහැය එන දියරය තමයි අපි ගන්නේ. දියරය අරගෙන ඒකට අපි කෝන් ෆ්ලා ග්‍රෑම් 60ක් එකතු කරලා හොඳට දිය කරගන්නවා. හොඳට කැටි නැති වෙන්න දිය කරගෙන මේක පැත්තකින් තියන්න. ඊළඟ පියවර විදිහට අපි භාජනයක් ලිපේ තියලා ඒකට සීනි ග්‍රෑම් 200ක් එකතු කරනවා. ඒත් එක්කම වතුර කෝප්පෙකුත් දාගන්නවා. දැන් ඉතින් හොඳට සීනි ටික උණු කරගන්න තමයි තියෙන්නේ. මේ සීනි ටික හොඳට දිය වෙනවා. ඉතින් ලිපත් සාමාන්‍ය ගින්දරේ තියාගෙන තමයි මේ වැඩේ කරගත යුත්තේ. ආලට පියවරෙන් පියවර බලාගෙන ඉන්නකොට තේරෙවි මේකේ සීනි ටික දිය වෙනවා. ඊළඟට එකතන බුබුලු දාන මට්ටමක් එනවා. ඊළඟට තව ටිකක් වෙලා යනකොට විනාඩි 5ක් විතර යනකොට ආලට පේනවා මේ ද්‍රාවණයෙන් වතුර වාෂ්ප වෙලා සීනි පදමක් එනවා. ඒ කියන්නේ සීනි පැණි කරගන්නවා කියලා කියන්නේ. ඒ විදිහට සීනි පැණි කරගන්න තමයි තියෙන්නේ. පදම ගැන කියනවා නම් දැන් බලන්නකෝ මේ ක්ලිප් එකේ ඔයාලට පේනවා මෙහෙම අතෙන් පොඩ්ඩක් ඇල්ලුවාම නූල් ඇදෙන පදම තියෙන. අන්න ඒ පදමට සීනි ටික උණු කරගන්න ඕන. දැන් සීනි පැණි වෙලාද කියලා බලන්න. මුළු ඇඟිල්ලම දාගෙන මේක කරන්න යන්න එපා. තමන්ගේ ආරක්ෂාව තමන් සතුයි. ඉතින් පොඩ්ඩක් පැත්තෙන් අරගෙන මේ විදිහට ඇදලා බලන්න. නූලක් ආකාරයට ඇදෙනවා නම් පදම හරි. ඊළඟට අපි මේකට දෙහි ටිකක් මිරික ගන්නවා. මිරිකගෙන මේක හොඳට කලවම් කරලා ඊළඟට අපි අර පෙරාගත්ත ද්‍රාවණය මේකට දාගන්නවා. කෝන් ෆ්ලාත් මිශ්‍ර කරගෙනම තාන හින්දා ඉතින් ලිපේ ගින්දර ගැන සැලකිලිමත් වෙමින් අපි ඉක්මනටම මේ වැඩේ කරගන්න ඕන. මොකද මේක ඉක්මනටම අපිට අවශ්‍ය පදමට එනවා. මේක ඉතින් වැඩි වෙලාවක් හැඳි ගන්න ඕනේ නැහැ. ඉක්මනටම උක්කු වෙනවා. ඉතින් ඔයාලා දන්නවා කෝන් ෆ්ලා නිසා ඒක වෙන්නේ. ඊට පස්සේ මේක හොඳට තව දුරටත් හැඳි ගන්න. මේක හදද්දි මට වගේම ඔයාලටත් මතක් වේවි බොම්බේ ස්වීට් එකේ රස මස්කට් නේද? ඉතින් ඔය විදිහට කැටි ගැහුණට පස්සේ තව දුරටත් අපි හැඳි ගන්නවා. මේක නෙවෙයි තාම පදම. හැබැයි ඒ අතරතුරේදී අපි මේකට ගී එකතු කරනවා. ගී මේස හැඳි 3ක් විතර වරින් වර දමමින් අපි මේක හොඳට කලවම් කර ගන්නවා. මස්කට් වල අර තියෙන තෙල් ගතියේ රහ එන්නේ මේ ගී වලින්. ඉතින් හොඳ ගී වර්ගයක් මේකට එකතු කරන්න. ඉතින් බලන්නකෝ ගී එකතු කරන්න තෙල් හොඳට පෑදිලා හොඳ ෂයින් ගතියක් එනවා නේද? ඉතින් ඔය විදිහට තව දුරටත් කලවම් කරන්න. ඊට පස්සේ ඔයාලට තව දෙයක් මේකට එකතු කරන්න තියෙනවා. ගෙදර රට කජු හරි තියෙනවා නම් පොඩියට කපලා එකතු කරන්න පුළුවන්. මම නම් මේ දෙකම ගෙදර අද තිබුණ නැති හින්දා වෝල්නට්ස් ටිකක්, පීකෝන්ස් ටිකක් පොඩියට කපලා එකතු කරගත්තා. ඉතින් ඔයාලා දන්නා රෝහිත්ස් කියන්නේම හරියට සරලව මේ රෙසිපීස් ඔයාලට කියලා දෙන අරන් එන channel එකක්. ඉතින් මේකේ බොරුවට වැල්වට අරන් ගහලා වීඩියෝ එක මම දිග කරන්නේ නැහැ. බොහොම කෙටියෙන් තමයි හැමදේම පැහැදිලි කරලා දෙන්නේ. ඒකත් ඔයාලට තේරෙන විදිහට. ඉතින් ඒකෙන් වෙන්නේ ඔයාලගේ කාලෙත් ඉතුරුයි මගේ කාලෙත් ඉතුරුයි. අන්න දැන් බලන්නකො විනාඩි 15ක් විතර ගියාට පස්සේ ඔයාලට පෙනෙයි මේ මස්කට් මිශ්‍රණය භාජනයෙන් වෙන් වෙලා එක ගුලියට එන අවස්ථාව. මේ බලන්න. ඉතින් අන්න ඒ වෙලාව තමයි මේ මස්කට් එකේ හරිම පදම. ඒ වෙලාවේදී අපි මේක ලිපෙන් බා ගන්නවා.
දැන් ඉතින් අපි උණුවෙන්ම මේ වගේ භාජනයකට ගී ගාලා ඊට පස්සේ පාර්ච්මන්ට් පේපර් එකක් දාලා ඒක උඩ අපි ගී ගාගෙන අපි මේ මිශ්‍රණය දාගෙන හොඳට තුනී කර ගන්නවා. මේ රසම රස මස්කට් එකේ විශේෂත්වය තමයි මේක සෙට් වෙන්න ෆ්‍රිජ් එකේ තිය ඉන්න අවශ්‍ය නැහැ. මේකේ රසනේ ගතිය අඩු වෙන්න මේක හොඳට සෙට් වෙනවා. ඊට පස්සේ ඔයාලට උඩු යටිකුරු කරලා මේ ආකාරයට කෑලි කපා ගන්න තමයි තියෙන්නේ. මම ඉතින් ටිකක් ලොකු කෑලි කපා ගන්න ඕනි හින්දා තරමක ගැඹුරු භාජනයකට දාගත්තා. මේ ප්‍රමාණයෙන් කෑලි 16ක් කපා ගත්තා. ඉතින් ඔන්න රසවත් රෙසිපි එකක් හදලා බලන්න. ගොඩාක් රසයි. ඉතින් කඩෙන් ගන්නවා වගේම තමයි මේ රසම මේ මස්කට් එකෙන් එනවා. ඉතින් ඔයාලත් හදලා බලන්න. අර මස්කට් එකක තියෙන චූවි ගතිය, ආන්නේ ගතිය එනවා. එහෙමනම් හදලා try කරන්න. try කරලා රස ගැන කියන්නත් ඔන්න අමතක කරන්න එපා. එහෙමනම් අද නම් වීඩියෝ එකේ අවසානයේටයි ඇවිල්ලා තියෙන්නේ. එහෙමනම් ඔයාලත් හදලා බලන්න. මොනවා හරි තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. මම ඒකට උත්තර දෙන්නම්. එහෙමනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.